Twitter ගැන කියනකොට දැන් Elon Musk Twitter ගත්තේ අර political reasons වගේ එකටනේ. ඔව්. ඉතින් එතකොට එයාගේ අර එයා හිතන විදිහ මේකට influence වෙයිද? ඒ කියන්නේ අපි ඒකෙන් වැඩක් ගන්නකොට අපිට දෙන අදහස් Elon Musk අදහස් වලට අනුපාත වෙලා ඉද එහෙම එකක් තියෙනවනේ. ඔව් එහෙම ඒකට තමයි කියන්නේ මෙයා අවුරුදු 5කට කලින් වගේ මෙහෙම කියලා තියෙනවා විෂන් එකක්. ඒ කියන්නේ මේ කියන්නේ හියුමැනිටි එකත් එක්ක කොහමද අඟහරුලෝට යන්නේ. එතකොට ඒ වගේ දේවල් වලටත් අනුබද්ධ වෙච්ච ඒ එකක් විදියට තමයි මෙයා විෂන් කරලා තියෙන්නේ. නැත්නම් ඇත්තටම අපි ගත්තොත් ChatGPT එකක් නැහැ Elon Musk නැත්තම්. මොකද ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් ඉන්වෙස්ට් කරන්න මෙයා තමයි දායක උනේ. එතකොට ChatGPT අපිට පාවිච්චි කරන්න නැතේ. ඒකෙන් වෙච්ච ප්‍රතික්‍රියාවක් විදියට තමයි XAI එක එන්නේ. නමුත් එයා දැකපු විෂන් එක නිසා තමයි ChatGPT උනත් අපි අද පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ ලොකු broader scope එකක් තියෙනවා. අර thinking pattern එක කොහොමද මිනිස්සු හිතන්නේ. එතකොට ඒ වගේ පැත්තකට යනකොට ඒකේ risk එකකුත් ගොඩක් අය කතා කරලා තියෙනවා. නමුත් ඒකේ ඒ ඔයගොල්ලෝන්ට type කරලා බලන්න පුළුවන්. සිංහලෙන් උනත් බලන්න පුළුවන්. සිංහලත් හොඳටම ඒකේ තියෙනවා. එතකොට ඒකේ එන pattern එක ගොඩක් වෙනස් විදිහකට හිතනවා. දැන් ඒකේ අනිත් විශේෂත්වය තමයි XAI එක මේ XAI කියලා තියෙනවා AI ටෙක්නොලොජි එක explainable AI. ඒතකොට ඒකත් එක්ක තමයි මේක ප්ලග් කරලා තියෙන්නේ. ඒත් AI වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අපි දන්නේ නැහැ මොකද්ද මේ උත්තරේ ආවේ කොහොමද කියලා. black box එකක් අවසාන නිගමනයට ආපු විදිහ black box එක පේන්නේ නැහැ. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි AI එකේ නිගමනයට ආපු විදිය. ඒතර XAI කියන්නේ එහෙම ටෙක්නොලොජි එකක් මේ නිගමනේ අපිට කියලා දෙන්න පුළුවන්. ඒතර XAI කියන එක ඒ කියන්නේ explainable AI කියන එක මේගොල්ලෝ මේකේ ප්ලග් කරලා තියෙනවා. ඒක නිසා ඒ ආපු නිගමන ඔක්කොම ටික අපිට step by step විදියට මෙයා පෙන්නනවා මේ නිසා තමයි මේ නිගමනයට ආවේ. අතන ඔක දැන් මේ වෙලාවේ prompt කරොත් ඒ prompt එක එන්න කලින් thinking කියලා වැටිලා අර කෑලි මම කොහොමද මේක deduce කරන්නේ කියලා එනවා.